ඉතින් ඕගොල්ලොන්ට මතක ඇති දෙවෙනි ඉනිමි කතාවේ මේ වෙද්දි සිද්ධ වෙලා තියෙන දෙය. ඒ කියන්නේ ඔබ කතාවත් එක්ක රැඳී සිටියා නම් සමාධිගේ ප්ලෑන් එක ගැන අපි ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. මේ වෙද්දි සමාධි 98 වචනයක් දීලා ඉවරයි. හැබැයි ඉතින් සමාධිට රණජීවට ශයහන්ට මේ අයට හොරෙන් තමයි ආදරේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද නැතිනම් සමාධිගේ ප්ලෑන් සේරම අවුල් වෙනවා. ඒ කියන්නේ රණජීවලව කොටු කරගන්න සමාධි ගහලා තියෙන ප්ලෑන් එක සේරම අවුල් වෙනවා. නමුත් ඉතින් සමාධිටත් නොතේරෙන පැත්තක් තියෙන බව අපි ඔයගොල්ලන්ට ගිය එපිසෝඩ් වලදී පැහැදිලි කරලා දුන්නා. ඒ කියන්නේ රණජීව සමාධි ගැන හැගාගෙන ඉන්නේ. මොකද රණජීවට මේ වෙද්දි තේරලා තියෙන්නේ සමාධිගේ මොනවා නමුත් වෙනසක් තියෙන බව. හැබැයි ඉතින් සමාධි 98 වචනයක් දීලා තියෙන බව තවම රණජීවවත් සෙහන්වත් දන්නේ නැහැ. හැබැයි ඉතින් රණජීවල මේවා දැනගත්තට පස්සේ සමාධිටවත් හිතාගන්න බැරි වෙනවා රණජීවල මොන වගේ දෙයක් කරයිද කියන එක. ඉතින් අපේ අද වීඩියෝව ඒ ගැන තමයි. අද අපි වීඩියෝවෙන් කියනවා කතාවේ ඉදිරියට සිද්ධ වෙන්න යන දෙය ගැන. එනිසා අපේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. අපගේ නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එවිට අපි වීඩියෝවත් දාපු සැනින්ම ඔබට පහසුවෙන්ම නැරඹීමට හැකියාව ලැබේවි. ඉතින් මේ වෙද්දී අනුහා සමාධි දෙන්නම කතා වෙලා තමයි සමාධිගේ තාත්තා ගැන විස්තර සෙහන්ගෙන් දැනගන්න මේ උත්සාහ කරන්නේ. ඒක ඉතින් ශයහන්ට කොහොමටවත් තේරෙන්නේ නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාධි මේ කරන්නේ රඟපෑමක් බව ශයහන්ට කොහොමටවත් නොතේරෙන්න ඕනේ. ඇත්තටම සමාධි ඒ දේ කරනවා. ඒ කියන්නේ ශයහන්ට නොතේරෙන්න සමාධි ශයහන්ව ආශ්‍රය කරනවා. කොහොම හරි ඉතින් සෑහෙන තොරතුරු ටිකක් සමාධිට ලබා ගන්නත් පුළුවන් වෙනවා. හැබැයි ඉතින් අන්තිමේදී පොඩි කොස්සක් තියෙනවා. ඒ තමයි ශයහන්ගේ බාප්පා. මොකද මේ වෙද්දී ශයහන්ගේ බාප්පට රණජීව දැනුවත් කරලා තියෙන්නේ සමාධි ගැන තොරතුරු ලබා ගන්න. කොහොම හරි ඉතින් ශයහන්ගේ බාප්පා හින්දා තමයි අනුහස්ගේ සමාධිගේ මේ ප්ලෑන් එක අවුල් යන්නේ. සමාධි ශයහන්ව ආශ්‍රය කරනවා. ඒ වගේම ශයහන්ගේ බාප්පා සමාධිව ෆලෝ කරනවා. කොහොම හරි ශයහන්ගේ බාප්පට දැනගන්න ලැබෙනවා සමාධිගේ මේ තියෙන සම්බන්ධය. පස්සේ ඉතින් රණජීව කරන්නේ කාටත් හොරාට සමාධිව උස්සන එක. හැබැයි ඉතින් ඒ වෙද්දී අනුහස් මේ හැම දෙයක්ම බලාපොරොත්තුවෙන් මේ දේවල් වලට මුහුණ දෙන්න ප්ලෑන් ගහලා තියෙන්නේ. ඒ නිසා ඉතින් කොහොම වුණත් කතාවේ අවසානයට පෙර රණජීවලාට විඳවන්න සිද්ධ වෙනවා. ඉතින් කතාව අවසාන හරියේදී අපිට ලස්සන එපිසෝඩ් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා.